Rihanna La Piandina. අපි දැන් ෆ්‍රිජ් එකේ එන්න බඩු දෙක බලන්න මොනවද ෆ්‍රිජ් එකේ ඇතුලේ තියෙන්නේ. ඔන්න පළවෙනි දවස අපි බලමු ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ කියලා. මං හොයාගත්තා බිත්තර අපේ රැප් එක හදන්න ඕන වෙන. ඊට පස්සේ මං හොයාගත්තා sausages. අපි salad leaves හොයාගත්තා. ඊට පස්සේ tuna හොයාගත්තා. මෙහෙ කියන්නේ මේකට tonno කියලා. ඊට පස්සේ mayonnaise හොයාගත්තා. මේක පුදුම රහක් තියෙන්නේ. cheese sausages තියෙනවා. දැන් අපි මේක හදන්න තමයි යන්නේ. මේක හොදන්න නෑ කියලා මට හිතෙනවා. මගේ tripod එක නැති නිසා මෙහෙම තමයි මට කොහෙට හරි shape කරලා කරන්න වෙන්නේ. ඒ දාන මෙහෙම බිමට දාමු. එතකොට අපිට ලේසි. ලයිකත් එක පේන්න යන්නේ මම nail stick කොහමද neutral colors දැම්මේ. සමයේගේ කවුරුත් එම දාන්නේ නැහැ. මට summer colors හරි ගියේ නැහැ හිතට. මම හිතුණා මෙහෙන් ආයි nails කරගන්නවා. හොඳ pastel color එකක් නැත්තම් red වගේ මගේ ඇහැ දාන්න යන්නේ දැන්. UK වල ලුණු මෙච්චර මේ පාට ඒවා නැහැ. එහෙ තියෙන ගොඩක් සුදු පාට රතු පාට ඒවා තිබ්බත් අර ඇහැ දාන්න තරම් සරක් වෙන ලුණු නැහැ. මාර වැඩේ මගේ හරි තමයි. අපි sunglass එකක් දාගෙන මේක කරමු. මගේ sunglass එක දැන් අපි cheese sausage එක මෙයා කරනවා. මට මතකයි මේ මාර හයි. cheese sausage එක මෙහෙම අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් ගන්නවා. හරි දැන් අපිට මෙයා කාලෙන් කපන ගන්නවද කොහමද? මෙහෙම දානවා. හචක්කමු ශවර්මා දෙකක් තමයි හදන්නේ. ශවර්මා රැප් දෙකක් තමයි හදන්නේ. ඒකට දැන් අපි සලාද කළ වන වෙනවා. රැප් එක හදාදී තියන්න. බූ ගෙනියන්න පෑන් එක. අපි පෑන් එකේ අපේ රැප් එක රත් කරගමු. ඔක්කොම කරන්න කලින් sausages ටික fry කරගෙන ඉමු. Dan prima ekor mungkin sakit nani mama ada kerana kira mereka malam memang spread kerana oh ini sama plate dekat kau පොඩ්ඩක් කියන්න මම Come l'arancia amaro sei, dolce e crudele dentro me, mi fai tremare, mi fai sognare, mi fai morire e poi amare. Come l'arancia amaro sei, che resta dopo
කම්මේ හෙන වෙලාවක් අරන් අන්තිමේට මම දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඔක්කොම මං ලෑස්ති කරගත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික රැප් එකට එකතු කරගන්නවා. ඔය බලන්නකෝ මං දැන් මෙහෙ තොන්නෝ කාලෙකින් තමයි කෑවෙච්චට නොයි විදිහට කෙචප් උත් ඇඩ් කරගත්තා. ඊට පස්සේ ලස්සනට ෆෝල්ඩ් කරලා හොඳට වහගන්නවා. මෙන්න මෙහෙම ටූත් පීක් එකකුත් දාගත්තම ආයිතින් කෑම එක හැලෙන්නේ නැහැ. දැන් කියව මේකේ රස බලන්න. මේ බලන්නකො මගේ තියෙන සතුට රැප් එක නම් මාරම රසයි. මේ තියෙන්නේ අද මම shopping mall එකට යන්න outfit එක. Ciao tutti bella. Ciao. First outfit එක. Shake todo, baby, baby. Come da poca picchita va bene, si tu la parla miezza americano, quando si fa l'amore sotto la luna, come da venen cape di I love you. Tu vuoi fare l'americano, americano, sienta a me chi ti fa fame. Tu vuoi vivere alla moda, ma se bevi whisky and soda, o ti senti disturbato. Grazie. ඔන්න ඔහොම shopping කරලා අපි ආවා ලොකු shopping mall එකකට. මේ බලන්නකෝ මේකේ තියෙන fruits ගොඩ පුදුම ලොකු variety එකක් තියෙනවා. මේ බලන්න මාරම ලොකු මේකට ඉටලි වලින් කියන්නේ ඉපර් තොසානෝ කියලා. දැන් බලන්නකෝ මේ cheese cakes උයි මේ මොනවද කියලා මම දන්නෙත් නෑ. මාරම රස පාටයි. මම මෙතනින් ආසමුනේ මේකට. ඕනෝගත් අරගෙන ඒ වෙලාවම මම ටක් ගාලා try කරා. බඩගිනි තිබ්බේ නෑ. උනාට මේකට හිත ගියා. මේ බලන්නකෝ කේක් variety එක මාරම ලස්සනයිනේ. ඕගොල්ලෝ මෙතනින් මොකද choose කරන්නේ? මෙතනින් එකක් තෝරගන්න බෑ. මට නම් හිත ගියේ ඔයගොල්ලෝ දැක්කද කිවි එකක් තිබ්බා. මේ බලන්න මෙතන තියෙන desserts කොට මාර රස පාටයි නේද? දැන් ඉතින් මේවට බයි කියලා ගෙදර මම කොහේ ගියත් මාර මාස කෑමක් තමයි olives. මේක අමුතු දෙයක් ලියලා මොනවද තිබ්බා pickled olives. මේකේ ඇතුලේ තිබ්බේ වෙනම ෆිලින් එකක්. ඒකේ වුණාට මම කැමති වුණේ නැහැ. ඊට පස්සේ මට මතක් වුණා මම ගෙනාවනේ yogurt milk එකක්. ඒක ගත්තා. මේක හරිම රහයි. මේක raspberry flavour එකක් තිබ්බේ. අක්කා ගත්තේ ස්ට්‍රෝබෙරි එක. ඒකත් හරිම රසයි. දැන් අපි වතුර බොමු. මොකද මෙහි ගොඩාක් රස්නේ. ගොඩාක් ඉක්මනට අපිව ඩීහයිඩ්‍රේට් වෙනවා. ඒක නිසා වතුර ගොඩාක් ඕනේ. ඕගොල්ලෝ දන්නවද මම මේ වීඩියෝ කරන්නේත් ගොඩාක් ලෙඩ වෙලා. එකපාරටම වතුර නැතුව ඩීහයිඩ්‍රේෂන් වැඩි නිසා මෙහෙ මට උණත් ගන්නකෝ අපේ අක්කා හදන රහාම රහ ඩිනර් එක බලන්න. අද නම් ඔතෙන්ටික් ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හදන්නේ මොනවද කියලා බලන්නකෝ මේ වීඩියෝ එකෙන්. මෙන්න මෙහෙම යා ලස්සන්ට ලුණු කපලා ඊට පස්සේ කරවල එක වතුරෙන් තිබ්බා. මමත් උදව්වක් ඕනිද කියලා ඇහුවා. චූටි උදව් කරා. මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කළේ සඳ රාත්‍රියේ නුඹයි මගේ හද මන්දිරේ
චංචලයි වගේ ඔබේ හිත කොහෙද පාවුනේ අදහන්න කාලය ගොඩක් ඉක්මනට යනවා නේද? මේ බලන්නකො දැන් දවස අන්තිමේටත් ඇවිල්ලා. එහෙනම් අදට මං යනවා. මේ වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. හැමදාමත් ආදරෙන් ඉන්න. මම දිනායා.